මීසි චැලෙන්ජ් එක. ඒ කට්ටියක් ඉන්නවා තෙනුජස් vlog මිස්ටර් සද්ද ඔෆිෂියල් දමිතු සසත්. ඒ සෙට් එකත් එක්ක අපි අද හංගන චැලෙන්ජ් එක තිසුන්ගේ කීටැග් එක හංගන්න තියෙන්නේ. අර ඔයාලා බැලුවද දන්නේ අර තෙනුජස් vlog එකේ තෙනුජස් vlog එකේ මේ බැලුවා නේද මේ අර සරුංගල යවන එක ඔයාලා බැලුවේ නැත්නම් එකක් බලන්න. අන්න එතන අන්නේ වෙලේ තමයි අපි එක කරන්නේ. කීටැග් එක හංගලා ඒක හොයන්න තියෙන්නේ. එහෙනම් අපි දැන් යමු වීඩියෝ එකට. අපි හංගලා ඉමු. කවුද දැන් ඔගේ හංගන්න වීඩියෝ එකේ? හංගන්නේ කවුද? තිසුම් හංගන්නේ කවුද? මට ඔයාද හංගන්නේ? තිසුම්ල හංගන්නේ. තෙනුජස් vlog තමයි හංගන්නේ. අපිට හොයාගන්න බෑ කියන්නේ. දන්නවා ඒක. අපි එහෙනම් හංගලා ඉවරලා බලමු. කොහෙටද යන්න කිව්වා කිරියාච්චි එක්ක ගෙදරකට. බලන්න ඕන මේ තිසුම් හංගන අතරේ අපිට මෙන්න මෙහෙ ඉන්නේ කිව්වා. ඒ තිසුම් මෙයාට පොඩ්ඩට ගින්නේ. තිසුම් හංගන ගමන් ඉන්නේ අර කොහේ හංගනවද දන්නේ මල්ලි මෙහෙට එන්න අසාධාරණ වැඩ බෑ. හැංගුවොත් මොකද්ද කීටැග් එක තියාගන්න දෙනවලු. එහෙමද? මෙහෙට වෙලා ඉමු ඉතින්. හංගල ඉවරයිලු බොස්. පතක් කලෙක්ෂන් එක ඉවරයි නෝ ඉතින්. පතක් නෙමෙයි කීටැග් එක තියාගන්න දෙන්න ඕනේ. තියාගන්න දෙන්න ඕනේ මේ. වින් එක හම්බෙන්න එච්චර. වින් එක හම්බෙනවා විතර. මේක කට්ටිය හොයනවා අපිත් හොයමු නේද? අපිත් හොයමු. එක දෙන්න ගන්න ඕනේ. විනාඩි දෙකක් ඇතුළේ මේක හොයන්න පිස්සුද? හැටිද? අනේ විනාඩි දෙකක් හොයනවා නම් පතක් පොඩි එකක් හරි දෙන්න. ඔය එක තමයි. වැඩක් නැහැ නේ. පත එකක් පාස් හරි මන් සාද එළියක් දෙන්න. විනාඩි ගන්න නෑ. අපි ගත්තොත් දැම්ම එපා බැල. දැම්ම එපා. දැම්ම එපා. පොඩි ගන්න. නිකන් බලන්න දැන් ආතලෙට. මොන සුදු පොඩිය පළවෙනි එකද දෙවෙනි එකද? කලේ ෂර්ට් එකක් කියලා දෙන්න හම්බෙන්න මොකක්ද බලන්නේ කබේ. එන්න මොඩර්න් පඹය. නේ මොඩර්න් පඹය. ෆෝන් එකටත් ගහනවා නේ තිය කිසි හදියාවක් නැති. මං හිතන්නේ මේක මුලින්ම තිය මොකද මේක ෂෝට් වීඩියෝ එකක් ඉන්න. මේක ෂෝට් නෙවෙයි කියන්නේ කෙටි වීඩියෝ එකක් ඉන්න. අපි ඉතින් බලමු. ඒ වර්ගාව වෙලේ ඉන්නේ. මේ ඇලක් එක්ක තියෙනවා. ගැම්මට අර කට්ටිය අතෙන්ට වෙලා ඉන්නවා. අපි හොයන්න කලින් පොඩි ආතල් මාළු. මුලින්ම ආපු දවසනේ මාළුත් ඉන්නවා. ඉරටේ මාළු තමයි. ඔව් පොඩි පොඩි. මෙන්න ලොකුයි ටික. ඔව් අර යන්නේ. හයිලයිට් පාටේ. අපි එන හොයන්න පටන් ගමු. හොයමු අනේ වැඩක් නැහැ නේද? අපිට ඉංගියක් දුන්නා. අර අන්න අතර පේන අර සුදු කොඩි මෙහා නෑ කිව්වා. මොකක්ද තියෙද්ද දන්නේ? අර කට්ටිය බස්සෙන් එන පේන ඇති තිසුන් තමයි අන්තිමට වෙන්නේ. වොයිස් මේ පණ දාගෙන හොයනවා. තියෙයිද දන්නේ නැහැ නැති වෙයිද දන්නේ නැහැ මොන මගුලක්ද මන් දන්නේ නැහැ. ගස් උඩ හැංගුවද කියලා කවුද දන්නේ? කොහොමද ඔක හැලි වැඳිරින්නේ? බලන්න ඕනේ දැන් මේවයි. මේ පැත්තලු හැංගුවේ තියෙද? ඉංගි තුනක් දුන්නා දෙකයි. ආයි අර පොල් ගහ ගාව එක වැඩක් නැහැ නේ. අර පුසුපු දෙක වැඩක්. කටුත් තියෙනවා නේද? අපි අරහෙට ගිහිල්ලා මුලින් එහෙ ඉඳ එන ගම හොයමු. ඒකත් මරු. මෙන්න මේ පැත්තේ නැත්තේ කියලා තමයි මට නම් හිතෙන්නේ. තියෙද? තිබ්බත් දෙන්නේ. හාද. අර ලං වෙච්ච අයිස් නැක්ස් වෙච්ච වෝටර් ගියා.
තද උඩම දැන් මෝඩයන්ම මෝඩෙන් මොකක්ද කොච්චර මොඩර්න් මොහොත ඔය තද උලග්ගුයි ඔය බොරු කියන්නේ තිසු මල්ලි ප්‍රෑන් කරනෝනේ හරි මල්ලි දින්නා හරි මල්ලි දින්නා ප්‍රෑන් කරයි කියලමු